ගොඩක් අය මගෙන් අහලා තිබුණා මයික්‍රෝප්ලාස්ටික් වල තියෙන සැබෑම සෞඛ්‍ය අවදානම් මොකක්ද කියලා. ඉතින් ඔයා දන්නවද අපේ ශරීරයේ මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා කියලා පළමුවෙන්ම හොයාගත්තේ 2018. 2018 මේක හොයාගත්තට පස්සේ විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් ගොඩාක් උනන්දු වෙලා හෙව්වා ඇත්තටම මයික්‍රෝප්ලාස්ටික් අපේ තියෙන්නේ මොන වගේ තැන්වලද කියලා. ආරක්ෂිතම ආහාරයක් නැත්නම් අපේ මව්කිරි වල විද්‍යාඥයින් හොයාගත්ත මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා කියලා. ඉතින් ඔයාට මේ ගැන මම නෙවෙයි කියන්නේ. ඔයාට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ සම්බන්ධයෙන් පළවෙච්ච විද්‍යාත්මක සංග්‍රහ තියෙන ඕන තරම් ඒ සම්බන්ධයෙන් ඔයාට කියවලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේක තමයි තියෙන භයානකම දේ. ඔයා දන්නවා කවුරු හරි කෙනෙක් මෙලව එළුව දකින්න කලින් කියන්නේ බබෙක් මෙලව එළුව දකින්න කලින්ම එයා මේ මයික්‍රෝප්ලාස්ටික් කියන දූෂකයෙන් නැත්නම් පොලියුටන්ට් එකෙන් එයා කන්ටැමිනේට් වෙනවා නම් කොච්චර අභාග්‍ය සම්පන්නද. ඔයා දන්නවද? මෙලව එළුව දකින්න කලින් අපේ දරුවෝ මවගේ කුස තුල ඉඳිද්දිම මයික්‍රෝප්ලාස්ටික් වලින් කන්ටැමිනේට් වෙලා තියෙනවා කියලා ඉතාලම මෑතකදී විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පළවෙච්ච විද්‍යාත්මක සංග්‍රහ ඔයාට ඒත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අද විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා අපේ මොලේ සෛලවල මේ මයික්‍රෝප්ලාස්ටික් ඉතා විශාල වශයෙන් කන්සන්ට්‍රේට් වෙනවා කියලා. ඉතින් මේ නිසා ඒකත් එක්කම මීට අර අපි ඩිමෙන්ෂියා කියන රෝගයට මේකට සම්බන්ධයක් තියෙන්න පුළුවන්. නැත්නම් කෝරිලේෂන් එකක් තියෙන්න පුළුවන් කියලාත් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පළවෙච්ච විද්‍යාත්මක සංග්‍රහات ඔයාට ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. සහ අවසාන වශයෙන් මේකත් ඉතාම වැදගත් පිරිමින්ගේ වෘෂණ කෝෂවල විශාල වශයෙන් මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා කියලා විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් පළවෙච්ච විද්‍යාත්මක සංග්‍රහව තමයි මේ. සහ වෘෂණ කෝෂවල විතර පමණක් නෙවෙයි. ඒක සමහරවිට ඒ පිරිමියා ගොඩාක් එක්ස්පෝස් වෙනවා නම්, එයා වැරදි විදියට ප්ලාස්ටික් භාවිතා කරනවා නම්, එයාගේ ශරීරයේ වෘෂණ කෝෂවල මයික්‍රෝප්ලාස්ටික් තියෙන්න පුළුවන්. හැබැයි ඒ විතරක් නෙවෙයි. මේ වෘෂණ කෝෂවල හැදෙන සම්පත් වෙච්ච මයික්‍රෝප්ලාස්ටික් සීමන්ස් වලට නැත්නම් ශුක්‍රාණු වලට පවා ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා කියලා මේ සංග්‍රහයේ මේ විද්‍යාත්මක සංග්‍රහයේ සඳහන් කළා. ඉතින් ඔයාට මේ සම්බන්ධයෙන් කියවලා බැලුවොත් ඔයාට බලන්න පුළුවන් අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකම මේ විදියකට මයික්‍රෝප්ලාස්ටික් ඉතා විශාල වශයෙන් දැන් පැතිරෙමින් යනවා. මොකද අපි ගොඩාක් මේ මයික්‍රෝප්ලාස්ටික් වලට එක්ස්පෝස් වෙනවා. ඉතින් මේක තුලින් විශාල සෞඛ්‍ය අවදානමක් එන්න පුළුවන් කියන එක දැන් ඉතාම පැහැදිලි. ඉතින් අපි මේ මයික්‍රෝප්ලාස්ටික් වලට වෙන එක්ස්පෝස් එක පුළුවන් තරම් නවත්ත ගන්න ඕන. ඉතින් ඒ සඳහා අපි කලින් අපේ වීඩියෝ වල කිව්වා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. ඒවත් ෆලෝ කරන්න. ඉතින් ඔයා මයික්‍රෝප්ලාස්ටික් වලින් ආරක්ෂිත පරිසරයක ජීවත් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව.